මායා කණ්ණාඩිය සහ අභිරහස් වනය. ඈත අතීතේ සදාකාලික මීදුමෙන් වැසී ගිය නිම්නයක් අද්දර අලීරා නම් තරුණ යුවතියක් ජීවත් වුණා. අලීරා හරිම නිශ්ශබ්ද බියසුළු කෙනෙක්. ඇය හැම විටම කල්පනා කළේ තමන් අන් අය තරම් ලස්සන නැති බව හෝ දක්ෂ නැති බවයි. දවසක් අලීරා වනය තුලට ගිහිල්ලා පරණ නටපුන්නු ගල් කුටියක් හොයාගත්තා. කුටිය ඇතුලේ දූවිලි බැඳුණු මේසයක් මත අසාමාන්‍ය ලෙස දිලිසෙන රිදී පැහැ රාමුවක් සහිත කණ්ණාඩියක් තිබ්බා. ඒක සාමාන්‍ය කණ්ණාඩියක් නෙවෙයි. ඒක මායා කණ්ණාඩියක්. අලීරා බියෙන් වුවත් කුතුහලයෙන් යුතුව කණ්ණාඩිය දෙස බැලුවා. ඇය බලාපොරොත්තු වුණේ තමන්ගේම දුර්වලතා දකින්නයි. නමුත් ඇය කණ්ණාඩිය දෙස බලන විට එහි දිස්සුනේ අමෝතු දෙයක්. කණ්ණාඩිය තුල දිස්සුනේ අලීරාගේ රූපය නොවේ. ඒ වෙනුවට කණ්ණාඩියෙන් ඇයට පෙනුනේ ඇයගේ ගම්මානේ සිටින සුප්‍රසිද්ධ නිර්භීත රණශූරයෙක්. මේ මගේ රූපය නෙමෙයි, මම කවුරු වෙන්නද කැමති කියන කෙනයි මේක ඇතුලෙන් පේන්නේ. අලීරා පුදුමයෙන් මිමිනුවා. ඇය නැවතත් කණ්ණාඩිය දෙස බැලුවා. මේ වතාවේ පෙනුනේ ගම්මානේ සිටින ප්‍රඥාවන්තම වැඩිහිටි කාන්තාවයි. අලීරා නැවතවරක් බැලූ විට ඇයට පෙනුනේ නිම්නේ අලංකාරම සුරංගනාවියක්. අලීරාට තේරුණා මේ කණ්ණාඩිය ඇව ව්‍යාකූල කරන බව. ඈ තීරණය කළා කණ්ණාඩියෙන් අයින් වෙලා යන්න. යන්නට ටිකකට කලින් අලීරාගේ කුතුහලය ආයෙත් වැඩි වුණා. ඇය කණ්ණාඩියට ඊටම සමීප වෙලා තමන්ගේ හදවතේ තිබ්බ සියලු බිය දුරු කරලා තමන්ගේ සැබෑ රූපය දකින්න උත්සාහ කළා. මේ වතාවේ ඇය කණ්ණාඩිය දෙස බැලුවේ බයෙන් නෙවෙයි, ඇත්ත දැකීමේ අදිෂ්ඨානයෙන්. මෙවර කණ්ණාඩිය තුල දිස්සූයේ රණශූරයෙක් හෝ සුරංගනාවියක් නම් නෙවෙයි. එහි දිස්සුනේ ඇයමයි, සිනාසෙන අලීරා. නමුත් මේ අලීරා සාමාන්‍ය අලීරා නොවේ. ඇයගේ ඇස් දීප්තිමත් ආලෝකයෙන් බබළුණා. ඇයගේ අත්වලින් සියුම් මැජික් දීප්තියක් විහිදුවා කණ්ණාඩිය ඇය දෙසට කතා කළා. අලීරා, ඔබ තුල සැඟවුණු නිර්භීතකම, බුද්ධිය සහ ආලෝකය මමයි. ඔබ මීට පෙර දුටු රූප ඔබට වීමට අවශ්‍ය වූ අයයි. නමුත් සත්‍ය නම් ඔබ දැනටමත් ඒ සියල්ල ඔබ තුල දරා සිටිනවා. ඔබේ බිය නැති කළොත් ඔබ ලෝකයේ බලවත්ම මායාව වනු ඇත. ඒ මොහොතේ ගල් කුටිය සහ කණ්ණාඩියම හිරු එළියක්සේ මැකී ගියා. අලීරා නිම්නයට ආපසු පැමිණියේ වෙනස් වූ තැනැත්තියක් ලෙසයි. ඇය තවදුරටත් බියසුළු හෝ නිශ්ශබ්ද වුණේ නැහැ. ඇය කණ්ණාඩිය තුල දුටු ආලෝකය තමයි ඇයගේ සැබෑ ශක්තිය. ඇය තේරුම් ගත්තා හොඳම මායාව තිබෙන්නේ ඇයගේ ඇතුළාන්තයේ බව. එතෙන් පටන් අලීරාට තමන් ගැන සැකයක් ඇතිවන ඕනෑම අවස්ථාවක ඇය ඇස් පියාගෙන මායා කණ්ණාඩිය තුල දුටු දීප්තිමත් රූපය සිහිපත් කළා. ඇය තවදුරටත් ලෝකේ අලංකාරම හෝ දක්ෂම කෙනා වෙන්න උත්සාහ කළේ නැහැ. ඉතින් චූටි දුවේ පුතේ, අපිට මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය තමයි ඔයාට
ලෝකයේ බලවත්ම කෙනා වෙන්න ඕනේ නම් ඔයා වෙනත් කෙනෙක් වෙන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. ඔයා ඔයාගේ දක්ෂතා අඳුරගෙන ඔයා ඔයාවම විශ්වාස කරන්න කියන එක